දැන් සමාජ මාධ්‍යයේ බොහෝ වෛරල් වෙන එක වීඩියෝ දර්ශනයක් තමයි එක නිලධාරියෙක් දොරෙන් ෂූට් කරනවා වෙඩි තබනවා. හැබැයි අපිට එළියෙන් පේන්නේ එතුමා ෂූට් කරන එක විතරයි. ඇතුලේ මොකද්ද සිද්ධ වුනේ? ඇතුලේ ගිනි ආවි තිබ්බද? ඔව්. බන්ධනාගාර පරිචය අනුව බන්ධනාගාරවල ප්‍රධාන දොරටු දෙකක් තියෙනවා. ඉස්සරලාම තියෙන යකඩ දොර. ඒතර ඊළඟට තමයි තියෙන ලෑලි දොර. මේ රැඳවියන් යකඩ දොරත් කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ ලෑලි දොර දෙසට. ඒතර මේ ලෑලි දොරයි යකඩ දොරයි අතර තියෙන්නේ වටිනා උපකරණ පාර්සල් ස්කෑන් මැෂින්, බොඩි ස්කෑන් මැෂින්, ඒ වගේම සංනිවේදන ජාල ඔය සියල්ල පිහිටලා තියෙන එතන. ඒතකොට මේ රැඳවියන් යකඩ දොරත් කඩාගෙන මේ ලෑලි දොරට ඇවිල්ලා එළියට ආවනම් වෙන විනාශය ගැන මට තක්සේරුවක් මේ අවස්ථාවේ දෙන්න බෑ. ඒ තරම් ලෑලි දොර කඩාගෙන එළියට ආන මේ ඔක්කොම පැන යනවා. ඔක්කොම එන්නේ සමාජයට වෙන විනාශය ගැන කියන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ මේ බන්ධනාගාර නිලධාරීන් ඇත්තටම මේ විදිහට කටයුතු කරේ නැත්නම් ජීවිත පරදුර තියලා මේක මෙහින් තක්සේර කරන්න පුළුවන් තරමේ විනාශයක් නෙවෙයි. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන් ඒ වෙලාවේ මේ විදිහට කටයුතු කරේ නැත්නම් මේක මීට වඩා ලොකු විනාශයක් බවට පත් වෙනවා. නැතර මේ ගැටුම වාර්තා වෙන ගත්තට පස්සේ අපිට තිබුණු සම්පූර්ණ ශක්තිය යොදලා තමයි බන්ධනාගාර කටයුතු පාලනය කරගත්තේ. ඔබට පේනවා ඇති දැන් මෙතන අත්‍තරම අපේ බන්ධනාගාරවල තදබදයක් පවතිනවා. ඒක ඔබ අපි හැමදෙනාම දන්න සත්‍යයක්. ඒක මේ අද ඊයේ පෙන්නගුණ එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් 11000ක් බන්ධන 41000 ගණක් ඉන්න ඔක්කොම තියාගන්න පුළුවන් ගන්න. තියාගන්න පුළුවන් 11000ක් තියාගන්න පුළුවන් බන්ධනාගාරවල 2024 සැප්තැම්බර් මාසයේ පමණ වන විටත් 28000ක 29000ක ආසන ප්‍රමාණයක් හිටියා. දැන් පහුගිය දවස්වල මේ රට මේකට මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරලා නීතිය ක්‍රියාත්මක කරමින් අත්අඩංගු ගැනීම නිසාම තව ප්‍රමාණය වැඩිලා තිනවා 41000 දක්වා. එකක් බන්ධනාගාර රැඳවියන් ප්‍රමාණය වැඩි, දෙක අතරම අපේ නිලධාරී ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. ඒක හරිය මේ නිලධාරීන් ඊටාම කැපීමක් සහිතව රාජකාරී කටයුතු කරන්නේ අවශ්‍ය ප්‍රමාණ නිලධාරීන් නොමැතිකමින්. දැන් අපි බඳවා ගැනීමට කටයුතු කරගෙන යනවා. යම් ප්‍රමාණයක් බඳවාගෙන තිබෙනවා. නමුත් තව බඳවා ගැනීමට අවශ්‍යයි. ඒ නිසා මේ නිලධාරීන් අතර මැදිහත් වෙන්නේ මේ රැඳවියන් අතර සිදුණු ගැටුම වළක්වන්නට. ඔබට මේ තිබුණු කියමු සියලු දේවල් පැහැදිලි වෙන්නට ඇති. පස්වෙන්ද හවස ඒ තිබුණු ගැටුම නිලධාරීන් මැදිහත් වෙලා යම්කිසි ආකාරයකට වළක්ව ගන්නවා. හැබැයි මේ අය මොනවාද බෙහෙත් ගබඩාව, රෝහල, කාර්යාල ඇතුළු සියල්ල ඊට පසුව කඩාබින් දමන තත්වයකට තමයි පත් වෙන්නේ. ඒ තත්වය පාලනය කර ගැනීම සඳහා බන්ධනාගාර ආඥාපානතයේ තියෙන ප්‍රතිපාදන ප්‍රකාරව තමයි පොලිසිය STF එක ඇතුළේ ආරක්ෂාංශ හදවන්නේ බන්ධනාගාර පරිසරයෙන් පිට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා. ඊයේ වීඩියෝ දර්ශන අපි නරඹනකොට අපි දැක්කා දැන් අපිට වැඩි ඔබතුමාලාට අත්දැකීම් තියෙනවානේ මේ වගේ ප්‍රශ්නයක් එනකොට කොහොමද මේක මැඩපවත්වන්නේ පාලනය කරන්න කියලා. නමුත් අපි වීඩියෝ දර්ශන වල දැකපු එක දෙයක් තමයි ඔබතුමාලා කිසිම එමර්ජන්සි එක්සිට් ප්ලෑන් එකක් තිබුණේ නැහැ. මොකද ප්‍රධාන දොරටුවෙන් අර කුවරය ඇතුලෙන් තමයි වෙඩි තියදී ඒ කට්ටිය මොකද අපිට මේක කියන්නත් පුළුවන්. ඇතුලේ ඉන්න ඒ රැඳවියන් ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් නිසා තමයි එළියට පලා එන්න හදන්නේ. මොකද ඇතුලේ වෙඩි තියනවාද? ඇතුලේ නිලධාරීන් ගානවද මොකද්ද කියලා දන්නේ නැහැ. නැත්තම් ඒ රැඳවියන් මොකටද එකපාරටම කඩාගෙන ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ආවයි කියලාත් අපිට නිගමනය කරන්නත් පුළුවන්. මොකද ඔබතුමාලගේ එමර්ජන්සි එක්සිට් ප්ලෑන් එකක් කියේ තිබුණේ නැහැ මේ තත්ත්වය මැඩ පැවැත්වීමට. නෑ ඔබතුමා ඒ සමාජ මාධ්‍යවල පළවෙච්ච ඒ වීඩියෝ දර්ශනයෙන් දැක්කේ එක නිලධාරියෙක් අර ලෑලි දොරේ තියෙන කවුළුවෙන් වෙඩි තියනවා. ඒ වෙනකොට මම මුලින් පැහැදිලි කළ ආකාරයේ සිදුවීම් ඔක්කොම සියල්ල අවසන් වෙලා තිබ්බ මොහොතක් ඒක. ඒ කියන්නේ යකඩ දොරත් කඩාගෙන ලෑලි දොර ගාවට ඇවිල්ලා ඉවරයි. ඒ වෙනකොටත් අපේ බන්ධනාගාර නිලධාරීන් විශාල පිරිසක් ඇතුලේ තව මේ රැඳවියන් අතර හිර වෙලා ඔවුන් පහර දෙනවා. ඔවුන් ඒ නිලධාරීන් පරිශ්‍රයට ප්‍රවේශ වුණේ මේ අර රැඳවියන්ගේ තියෙන ඝර්ෂණය වළක්වලා ඔවුන් බේරගන්න. නමුත් දැන් ඒ නිලධාරීනුත් ඇතුලේ කොටු වෙලා බන්ධනාගාර නිලධාරීන් ඒ මොහොතේ මේ රැඳවියෝ ඒ මොහොතේ තමයි යකඩ දොර කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ. ওই සමාජ මාධ්‍යයේ පළවෙච්ච ඇත්තට මේක ඒ වෙලාවේ තමයි මේක පාලනය කරගන්න තමයි ඒ නිලධාරියා ලෑලි දොරෙන් ඒ වෙඩි තැබීමක් ඒ සිද්ධිය දර්ශනය වෙලා තියෙන්නේ. මේ අධික තදබදය කියන එක මේකට හේතුවක් කියලා. එතකොට දැන් අධික තදබදය කියන එක 2012 වැලිකඩ බන්ධනාගාර වෙච්ච සිදුවීමේ පත් කරපු කමිටු ගජතිර කමිටුවනොත් වාර්තා වෙලා තියෙනවා. ඊට පස්සේ 2020 මහර මේ බන්ධනාගාරයේ සම්බන්ධව පත් කරපු කමිටුවත් අධික තදබදය වාර්තා වෙලා තියෙනවා. ඒත් එක්කම මේ කොමසාරිස්තුමා සඳහන් කරපු මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ කාරණාත් මේ කමිටු වාර්තා දෙකේම තියෙනවා. ඒතකොට ඔබතුමාලා මේකට තවත් අලුත් කමිටුවක් පත් කරලා මොකක්ද හොයාගන්න හදන්නේ මේක. අන්තිමට තියෙන තත්ත්වයක්. ඒතකොට ඔබතුමාලා රජය පොත් බාර අරගෙන අවුරුදු 2ක් වගේ ගත වෙලා තියෙද්දි ඇයි මේකට මෙච්චර කල් හිටියේ
රාජකීය පිළිමයක් යොදන්නේ මේ පරණ වාර්තාවලුම් වාර්තා වෙලා තිර සිදුවීමක් තමයි තුමා නැවත නැවත මතු කරන්නේ. ඇමතුමා ඒකටම ඇතැම් අය මතු කරනවා මේක වැලිකඩ බන්ධනාගාර සිද්ධිය හා සමාන කරන්න. ඇත්තටම මේක ඒ හා සමාන සිද්ධියක්ද? නෑ කිසිසේත් මේ සිදුවීමට සමාන නෑ. වැලිකඩ බන්ධනාගාරයේ කාලේ සිදුවෙච්ච සිදුවීම පිළිබඳව මාධ්‍ය හැටියට ඔබ හොඳට දන්නවා. ඒ කාලේ සිදුුනේ මොකද්ද කියන එක. එවැනි බලයක් පාවිච්චි කරලා නැහැ මේ වෙලාවේදී. මෙතනදී බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙක් ඝාතනයට ලක් වෙලා සහ 4 දෙනෙක් දැඩි සත්කාරයකගේ පසු වෙනවා. එතකොට නිලධාරීන් 11 දෙනෙක්ම මේ දැඩි ප්‍රහාරයට ලක් වෙලා තිබෙන. තවත් 9 දෙනෙක් පමණ තුවාල ලබනවා. තුවාල ලබන ප්‍රතිකාර ලබා ගන්නවා. මේ තත්වයක් සිදුුනේ වැලිකඩ බන්ධනාගාර සිදුවේ තත්වය ඒක නෙවෙයි. ඊළඟට ඔබ ඇහුවා මෙතන ප්‍රශ්න කීපයක් තිබෙනවා මේ තදබදයට මම කියන්න. එකක් තමයි රස පරීක්ෂා වාර්තාවල යම් ප්‍රමාදයක් පවතිනවා. ඒ නිසා අප ලබා ගැනීමේදී නඩු කටයුතු වලදී යම් ප්‍රමාදයක් පවතිනවා. ඒකට අපි පිළියම් යොදමින් හිටියේ. නමුත් අවාසනාවකට අවශ්‍ය කරන රස පරීක්ෂණ ධාරීන් බඳවා ගැනීම නොතිබුණා පමණක් නෙවෙයි අපි බඳවා ගැනීම සඳහා ආයුධම් කැඳවුවට පස්සේ අවශ්‍ය ප්‍රමාණය ලැබුණෙත් නැහැ. උදාහරණයක් මම හිතන්නේ ඒකට කෙමිස්ට්‍රි ඇතුළු ඒ විශේෂ උපාධියක් ඕපනා කරනවා. මේ තනතුරට අවශ්‍ය ප්‍රමාණයට ආයුධම් කළ තිබුණේ නැහැ. නමුත් ඒ ආයුධම් කරුවන් බඳවාගෙන අපි දැන් කටයුතු කරගෙන යනවා. මෙතන රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු වේගවත් කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා. අපි ඒකට මැදිහත් වීමක් නොකරා නෙවෙයි. නමුත් ඒකට ගත වෙන කාලයක් පවතිනවා. ඊළඟට අපි මේ නඩු ගොනු කිරීමේදී අද උදෑසන අධිකරණ අමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා වගේ 2022 දී සකසාගත් අපිට හඳුන් නීතියක් අනුව මේ නඩු ගොනු කිරීමේ ඇතිවන ප්‍රමාදය නඩු ගොනු කරුතු කවර අධිකරණයකද කියන එක සම්බන්ධයෙන් නිශ්චිතභාවයක් නොමැතිවීම. ඒ නිසා අපි මේ නීතිය සංශෝධනය කරමින් කුඩු සාමාන්‍යයෙන් එතුමා කිව්ව හැටියට ග්‍රෑම් 100කට වඩා වැඩියෙන් තියෙනවා නම් අපිට උපරිමාධිකරණ යොමු කරන්නත් ග්‍රෑම් 10. ග්‍රෑම් 10. එතනින් ග්‍රෑම් 10. එතනින් පල්ලෙහාට තියෙනවා නම් අනෙක් අධිකරණ යොමු කරන්නත් අවශ්‍ය කරන නීතිය සම්පාදනය කරමින් යනවා. ඒකනොත් මේ නඩු කටයුතු වලට සහනයක් ලබා දෙන බලාපොරොත්තු වෙන මේ ආදී කටයුතු කරමින් තමයි හිටියේ. ඉතින් අපි ඔබ අහුවා මේ පරීක්ෂණ කමිටුව මොකද කරන්න කියලා. විශේෂයෙන්ම මේ ඇති වුණු සිදුවීම පිළිබඳව විමර්ශනය සිදු කිරීම සායතනින් එහාට ඒ අය කෙටි කාලිනව මැද කාලිනව දීර්ඝ කාලීනව මේ ප්‍රශ්නයට විසඳුම් යෝජනා ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. බන්ධනාගාර බුද්ධ්‍යංශ තොරතුරක් තියෙනවා ඒක ඇත්තද? ඒක ඉතින් සාමාන්‍ය ඔව් නෑ ඒ කාරණයක් එක්ක වුන් නැවත කුපිත වුණා කියලා චෝදනාවක් තියෙනවා. නෑ බන්ධනාගාර නිලධාරීන් අපි අවට බන්ධනාගාර වලිනුත් මේකේ සහාය පැතුවා. ඒතර කොළඹ බන්ධනාගාර වලින් ගියා. මේ සියලු දෙනා බන්ධනාගාර නිලධාරීන් ඒ බන්ධනාගාර නිලධාරීන් අපි ඇතැම් තෝරගත් නිලධාරීන් අපි ඔවුන් විශේෂ සෝදිසි කිරීම සඳහා අපි පුහුණු කරලා තියෙනවා. ඉතින් මේකේ සංක්ෂිප්ත මේ සංකලනයක් කියුතු කණ්ඩායමක් ඒ වෙලාවේ මේ හදිසි අවස්ථාවට මුහුණ දෙන්න හැම තැනම තියෙන බන්ධනාගාරවලට කතා කරලා අපි නිලධාරීන් රැස් කරා. ඒ නිලධාරීන් තමයි මේකට මේ ජීවිත පරදුර තියලා මේ තත්ත්වය බේරගත්තේ. මම බන්ධනාගාර කොමසාරි ජෙනරල් හැටියට හරි මම මේ කියන්නේ මේ තත්ත්වය වළක්වා ගන්න මේ නිලධාරීන් කටයුතු කරේ නැතිනම් මෙහෙම අපට බන්ධනාගාරවල උදව්පදව් නැතුව මේ තත්ත්වය බොහොම බරපතලයි. ඔබතුමා සඳහන් කරා මේ ඇප සම්බන්ධ මේ දැන් විජේදාස රාජපක්ෂගේ කාලේ මේ හයි කෝට් එකේ තිබ්බ ඇප අපීල් කෝට් එක දක්වා අරන් ගියා. ඒතකොට දැන් ඇප ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තියෙනවා. ඒතකොට උපරිම අධිකරණයක නඩුවක් යනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒතකොට මේක හිතාමතා කරපු දැන් විජේදාස රාජපක්ෂගේ මේ නම ගෑවිලා තියෙනවනේ මේ නදුන් චින්තක සිදුවීමත් එක්ක. ඒතකොට මේක හිතාමතා කරපු සිදුවීමක්ද කියලා අපි දන්නේ නැහැ. ඒතකොට මේක පල්ලෙහාට ගෙන්න සම මේ මහේස්ත්‍රාත් අධිකරණයට මේ බලය ලබා දෙන්න මේ බලාපොරොත්තු වෙන්නේ නැද්ද? ඒතකොට මේ තදබදරුකන් සහ 54 ගහලා මේ ඇතුළට දානවා කියන එක පොලිසිය පරිගැනීමේ අරමුණින් කරන යුක්තිය කියලා මේ නාටකමක් තිබ්බා. මේ ඒකෙනුත් ඔය වැඩේ සෑහෙන්න උනානේ. එතකොට මේ වගේ පරිගැනීමේ අරමුණුත් මේ රැඳි වෙනද? එතකොට මේ තදබදේ වැඩි වෙන මේව නිසා නෙවෙයිද මේ ඇප ලබා දීම පහළ අධිකරණයට ලබා දෙන්න බලාපොරොත්තුවක් නේ. ඇයිද ඔබතුමාලා දැන් රජේ බාරගෙන අවුරුද්දක් වෙනවා. ඇයි මේක තාම ප්‍රමාද ඒක තමයි පනත වෙනස් කරමින් යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් නීති කෙටුම්පත් සම්පාදනය සහ සංශෝධනයේදී ගත වෙන අත්‍යවශ්‍ය කාලෙකුත් පවතිනවා. මොකද එවැනි පනත් සංශෝධන ගණනාවක් ගොඩ ගැහිලා තිබෙන නිසා. නමුත් අපි ඊටාම ඉක්මනට ඒක ප්‍රමුඛතාවය ලබා දෙනවා. පාරිස්තුමා ඔබතුමා සඳහන් කළා මේ ගැටුමේදී මේ ස්කෑන් යන්ත්‍රයටත් හානි වුණා කියලා. මේ ස්කෑන් යන්ත්‍රයට හානි කරේ මේ පර්පස්ලි වෙද නැත්නම් මේක මේ බන්ධනාගාර ඇතුළට කුඩු ගෙනා ගැනීමේ අරමුණ ඇතුව මේක විනාශ කරා කියලාද දැනගන්න පුළුවන්ද?
මෙහෙමයි කලහකාරී සිද්ධියක් ඇති වෙනකොට අරමුණ මොකක්ද කියලා අපිට පැහැදිලිව විශ්ලේෂණය කරගෙන හැකියාවක් නැහැ. ඔවුන් තියෙන දකින හැම දෙයකම විනාශ කරලා ඔවුන් කුපිත වූ ආකාරයේ පෙන්වු කරන එක තමයි මේකෙන් අපිට මේ තියෙන තොරතුරුලින් අනාවරලා තියෙන්නේ. මේ කාර්යාල ප්‍රශ්නයක් තියෙනවා මේ වෙනකොට මැගසින් එකේ ධාරිතාව 608යි ඉන්නවා 2600ක්. ඒතකොට රිමාන්ඩ් එකේ 310යි ඉන්නවා 2126ක්. වැලිකඩ 1174යි ඉන්නවා 3800ක්. මේ වගේ ඒ කියන්නේ 100%කට ආසන්න ඇවරේජ් එකකින් වැඩි ධාරිතාවයක් මාව ගිහිල්ලා තියෙනවා. අපිට මතක ඔබතුමාලා බලයට එන්න කලිනුත් කිව්ව කාරණයක් තමයි උතුරු පළාත කේන්ද්‍ර කරගත්ත යම් දූපත් කොටසක අධිආරක්ෂිත බන්ධනාගාරයක් නිර්මාණය කරනවා කියන කාරණේ දේශපාලන වේදිකාවල කතා කළා, වැඩසටහන් වල කතා කළා. නමුත් දැන් මේ කතාබහ කොහෙ තියෙනවද කියන අපි දන්නේ නැහැ. දැන්වත් අර රිලව් ගෙනියන්න උත්සාහ කරා මනුවරණ මන්ත්‍රීතුමා හැම යම් දූපතකට ගිහිල්ලා උඩවල මේ නුවර ඒ සීමාව ඇතුළට කොටු කරන්න. නමුත් දැන් මේ ප්‍රශ්නේයි බන්ධනාගාර රැඳවියන්ගේ ප්‍රශ්නේ ඊටාම දෙපැත්තක තියෙන බරපතල තැනක තියෙන. කඩිනම් ක්‍රියාමාර්ගයකට දැන් හරි යන්න බැරිද ඔය කාරණේදී? අධ්‍යාරක්ෂිත බන්ධනාගාරයක් අපි ගොඩනගලා තියෙනවා. ඔබ දන්නවා වැලිසර අපි පවත්වාගෙන යනවා. ඊට අමතරව තවත් බන්ධනාගාර පුළුල් කිරීම සඳහා වන වැඩසටහනක් දියත් කරමින් පවතින එක සමහර අධියරවල පවතින්නේ. ඒක එක සැරේ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. නමුත් ගාල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවකම එම පුළුල් කිරීම වැඩසටහන් අතරම ආරම්භ කරලා තියෙන්නේ. අර මිල්ලාව ප්‍රදේශයේ බන්ධනාගාර පරිශ්‍රයක් ඉදි කරන්න මේ මූලික මේ ක්‍රියාමාර්ග අරගත්තා. දැන් ඒ කටයුතු නතර වෙලා තියෙනවද නැත්නම් ඒ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවද? නෑ දැනට අධිකරණ අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එකමුතුව ඒ කාර්යය ආරම්භ කරලා තියෙනවා. ඒක 2021 ආරම්භ කරපු ව්‍යාපෘතියක්. යම් මොකද මේ කොළඹ පරිශ්‍රයේ තියෙන ආයතන තුනම මිල්ලාව ප්‍රදේශයට ගෙනියන්න තමයි ඒක සැලසුම තිබ්බේ. නාගරික සංවර්ධන අධිකාරිය තමයි මේකේ ඩිසයිනින් පාර්ට් එක සහ ඉදිකිරීමේ කාර්යයට ඉදිරිපත් වෙලා තිබ්බේ. එතන ගැටලුවක් වුණේ මේ කොළඹ පරිශ්‍රය සඳහා ආයෝජකයෙක් ඉදිරිපත් කර තක්සේරු වටිනාකම සහ මිල්ලාව ප්‍රදේශයේ ඒ භූමියට ඉදිරිපත් කරන තක්සේරු වර්තාව අතර පරතරයක් තිබ්බා. ඒ පරතරය ආවරණය කරගන්න තිබ්බ ප්‍රමාදය නිසා තමයි ඒ දවස්වල එක මේව. නමුත් ඒත් එක්කම කොවිඩ් වසංගතයට මුහුණ දීම ওই කාරණා හින්දා ඒක අඩපොනවා. නමුත් දැන් අධිකරණ අමාත්‍යාංශයයි රජයේ මැදිහත් වෙලා ඒක විශේෂ සාකච්ඡා කරලා අධිකරණ අමාත්‍යතුමා ඒකට රුජුව මැදිහත් වෙලා තියෙනවා. ඒකට විකල්ප විදිහට අපි දැන් වටරැක බන්ධනාගාරයේ මේ සෞඛ්‍ය ඇමතුමා කිව්වා වගේ එතන දැන් අධීර වශයෙන් ඒක ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම දැනට තියෙන බන්ධනාගාරවලත් බෝගම්බර වගේ බන්ධනාගාරවල අධීර වශයෙන් ක්‍රියාත්මක වෙලා තිබ්බ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අපි මේ తాවකාලිකව හෝ මේ රැඳවියන් රඳවන්න ආයතන කීපයක ගොඩනැගිලි ඉදි කරගෙන යනවා. ඒවා ගොඩක් අවසන් කරලා තියෙනවා. ඒ වගේම අධිකරණ අමාත්‍යාංශ මට්ටමින් මේ ප්‍රතිපත්තිමේ තීරණ වගේක් කරන් තියෙනවා. මේ හවුස් ඇරස්ට් ක්‍රමයේ වගේ ව්‍යාපෘති මේවා කරලා මේ බන්ධනාගාර ඇතුළට එවෙන්නේ නැතුව ඒ රැඳවියන් නිවෙස්වල තියලා අර දුරස්ත පාලකයන් පාලනය කරලා ඒ තදබදය අඩු කරගන්න. ඒ වගේ ක්‍රමවේද ගොඩක් මේ දවස්වල අනුගමනය කරනවා විසඳුම් විදිහට. ඔබතුමා සඳහන් කරපු අනිත් කාරණේ තමයි මේ මත්ද්‍රව්‍ය. ඒතරම් ඔබතුමා විශ්වාස කරනවද මේ බන්ධනාගාර දැන් මේ සුරේෂ් සල්ලිගේ සිදුවීමෙත් අත කතා වුණානේ ගුද මාර්ග පරීක්ෂා කරන වගේ දේවල්. ඒතකොට එහෙම පරීක්ෂා කිරීමේදී ඔබතුමා මේ විශ්වාස කරනවද නිලධාරීන්ගේ සහයෝගය නැතුව බන්ධනාගාර ඇතුළේ මත්ද්‍රව්‍ය යන්න පුළුවන් කියලා? සහ මේ කියන්නේ මේ සුළුතරයකුත් නේ බහුතරය නිලධාරීන්ගේ සහයෝගය තියෙන්න ඕනේ යන්න. සහ මේ හිටපු දූෂිත නිලධාරීන් ගැන වාර්තා වෙනවා ඔවුන්ගේ වත්කම් විමර්ශනය කරන්න ඔබතුමාලා අවධානය යොමු නැත්නම් මේක නිලධාරීන්ගේ සහයෝගය නැතුව බන්ධනාගාරයට මේ කුඩු නෙවෙයි නිකන් සීනි බෝලයක්වත් ගෙනියන්න පුළුවන් කියලා ඔබතුමා විශ්වාස කරනවා? නමුත්තුමා ඒකටම මේ රජයේ මද්ද්‍රව්‍ය සහ පාතාලයේ මර්ධනය කිරීමෙන් කටයුතු කරද්දී ඒ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට මෙවැනි ක්‍රියා ඇති වෙනවද? මේකට පිටින් ඒ කියන්නේ බන්ධනාගාරයට පිටතින් මේකට මොකක් හරි අනුබලයක් ආධාරයක් ලැබිච්ච ගැටුමක්ද මේක? මේගමුව බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් නිශ්චිත අවසන් අදහසක් ඉදිරිපත් කරන්න වෙන්නේ අර පරීක්ෂණ වාර්තා සියල්ල බැලුවට පස්සේ. ඒකට එළියේ තියෙන සම්බන්ධය අරමුණු මොනවද කියන එක සම්බන්ධයෙන්. ඊළඟට ඔබ කවුරුත් දන්නවා පාතාලය සහ මද්ද්‍රව්‍ය කියලා කියන්නේ අපේ රටේ පැතිරුණු ජාවාරමක්. චරිත අබේසිංහ අත්අඩංගුවට අරගෙන ඒ හඬපට එහෙම ඔබ ඇහුවා නම් ඔබට පේනවා ඇති
එය කොතරම් දුරට විහිදලා තිබෙනවද කියන එක. ඒ වගේම ඒ කටුණු දේශපාලනයට සම්බන්ධයි. දේශපාලඥයන්ට සම්බන්ධයි. පෞද්ගලික පළාත් පාලන මැතිවරණයේදී සමහර ප්‍රාදේශ සභාවල සභාපති ධූරය දක්වා පත්වෙච්ච අය දක්වාම සම්බන්ධයි. ඒ ගනුදෙනුවට සම්බන්ධයි ඉන්නවා. ඉතින් එවැනි තත්වයකදී විවිධ ආයතනවල සමහර නිලධාරීන් කීප දෙනෙක් මේකට සම්බන්ධ නැහැ කියලා කියන්න බෑ. ඉතින් ඒ අය සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනයන් අනුව කටයුතු කරනවා. ඔබ දන්නවා ආගමන විගමන පාලකවරයෙක් අත්අඩංගුවට අරගෙන ඉදිරිපත් කළා මේ පාතාලයට සම්බන්ධ කෙනෙකුට පාස්පෝර්ට් එකක් ලබා දීම සම්බන්ධයෙන්. මෙහෙම පරීක්ෂණ විමර්ශන දියත් වෙනකොට ඒවට සම්බන්ධ අයට නීති ක්‍රියාත්මක කරනවා. ඒ නිසා පොතන දින කියන එක නෙවෙයි එවැනි ඉන්න පුළුවන් නොඉන්නවා කියන එක නෙවෙයි. නමුත් ඒකට තමයි අපි තාක්ෂණය යොදාගෙන තිබෙන්නේ. දැන් මෙතන CCTV පද්ධතිය, බොඩි ස්කෑනර් ආදී අලුත් යන්ත්‍ර උපකරණ ලබා දීලා තිබෙන්නේත් මේවා පරීක්ෂා කිරීම සඳහා. සමහර ඒවා අර ෆිසිකලින් පරීක්ෂා කරන්න බෑ. ඒ නිසා මේ තාක්ෂණ දාගෙන තිබෙනවා. ඉතින් මෙතන ඇත්තටම ගැටුමේ එක කොටසක් තමයි මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ කාරණාව. රැඳෙන අතර ගැටුම. ඉතින් ඔවුන්ට දැන් බන්ධනාගාර තුල ඉඳගෙන මේ මත්ද්‍රව්‍ය සහ පාතාල කටයුතු මෙහෙයවීමේ තිබෙන නොහැකියාව විසින් මෙවැනි ගැටුම් හදන්නට උත්සාහ කරන බව පේනවා. මොකද කලින් මේ ආයතන ඇතුළේ ඉඳගෙන මේ කටයුතු සිදු කළා. නමුත් දැන් ඒකට සැලකුතු මට්ටමකට අපි ඒක පාලනය කරලා තිබෙන්නේ. අධ්‍යාරක්ෂිත තැනක රඳවලා තිබෙන්නේ ඒ කටයුතු බන්ධනාගාර තුල සිට මෙහෙයවීම අඩපණ කරන්නට. ඒක ඔබට පේනවා ඇති ඔබත් එක කාලයක අපිත් එක්ක මෙතන ප්‍රශ්නයක් ආව දවසේ වෙඩිල්ල ගැන. නේද මතකනේ? ඒක නමකුත් දාගෙන දවසේ වෙඩිල්ල කියලා ඇහුවා. දැන් ඒක නෙවෙයි තියෙන්නේ. අපි එදා කිව්වා මේ පාතාල කල්ලි 10ක් 15ක් අතර තිබෙන කල්ලි ප්‍රමාණයක් අතර ගැටුම් විසින් තමයි ඝාතන වාර්තා වෙන්නේ කියලා. ඒවා අපි පොලිසිය ආරක්ෂක අංශය යොදාගෙන බුද්ධි අංශය යොදාගෙන මර්ධනය කරලා තියෙනවා, පාලනය කරලා තියෙනවා. පිටරට ඉන්න පාතාල සම්බන්ධ අතරමරගෙන එනවා. ඝාතනය කරපු වෙඩික්කරුවන් සහයෝගය ලබා දීපු අය පිටරටින් අරගෙන එනවා, අධිකරණ හමුවට පමුණනවා. ඒතකොට අර තත්ත්වය වාර්තා වෙන්නේ නැහැ. හැබැයි මත්ද්‍රව්‍ය ජාවාර මුළුමනින්ම මර්ධනය කරලා විනාශ කරලා නැහැ. ඒක හැමතැනම පැතිරලා තිබෙන එකක්. ඒකට කටයුතු කිරීමේදී ඒවට සම්බන්ධ අය, පාතාලයට මත්ද්‍රව්‍ය ජාවාරට සම්බන්ධ අය මේ තැන්වල ඉඳ ගනිමින් විවිධාකාරයේ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කරමින් යොන්සන්සුතාවේ නැති කිරීමට උත්සාහ කරනවා. ඒක තමයි බුද්ධ්‍යංශ විටින් විට වාර්තා කරන්නේ. අපේ බන්ධනාගාර නිලධාරීන් ඉන්න ප්‍රමාණය ප්‍රමාණාත්මකව සහ තාක්ෂණ උපයෝගී කරගෙන එය පුළුවන් තරම් මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරනවා. මේ වෙලාවෙත් ඔබට පේනවා ඇති මේ රැඳවියන් අතර සිදුවන ගැටුම වැළැක්වීම සඳහා තමයි නිලධාරීන් මැදිහත් වෙන්නේ. ඒ වෙලාවේ තමයි නිලධාරීන්ට මේ කියන ම්ලේච්ඡ ප්‍රහාරයන් එල්ල වෙන්නේ. මේක තමයි තත්වය. ඉතින් අපිට තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. විමර්ශන වාර්තා ලැබුණාට පස්සේ කඩන විමර්ශන වාර්තා ලැබෙවි. පශ්චාත් මර පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා. ඒ වගේම බන්ධනාගාර නිලධාරීන්ට සහ රැඳවියන් සියලු දෙනාටම අවශ්‍ය ප්‍රතිකාර ජාතික රෝහල, මීගම දිස්ත්‍රික් මහ රෝහල, රාගම ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් පද්ධති සිදු කරමින් පවතිනවා. ඒවත් එක්ක අපි ඉදිරි කටයුතු පිළිබඳව ඔබට වාර්තා කරන්න. හොඳයි. අපි අවසන් කරන්න තුමනයි. බාර ගන්නවයි කියලා. එතකොට වගකීම බාරගන්නේ රජයක් ඉදිරියට ඔබතුමාලා මොන විදිහටද මේකේ වගකීම බාරගන්නේ? මේ ප්‍රශ්නයට මෙවැනි ආකාරයේ ගැටුම් ඇති නොවීම සඳහා සහ ඒවට අවම කිරීම සඳහා අවශ්‍ය කරන පිළියම් යෙදීම. මේක පිළියම් යොදමින් ඉන්නේ. මේ අද පටන් ගන්න එකක් නෙවෙයි. ඒ පිළියම් යොදමින් බන්ධනාගාර නිලධාරීන් ප්‍රමාණය වැඩි කරගනිමින්, තදබදය අවම කරගනිමින්, අලුත් බන්ධනාගාර ගොඩනගමින්, තියෙන ඊට පහසුකම් වැඩි කරගනිමින්, අවශ්‍ය කරන වෛද්‍ය පහසුකම් වැඩි කරගෙන ඒ ආදී කටයුතු කරගෙන යනවා. අනිත් පැත්තේ මේකට අවශ්‍ය කරන තාක්ෂණය ලබා දෙනවා මේ සමහර අපරාධ මර්ධනය කර ගැනීම සඳහා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. යන්ත්‍ර සූත්‍ර වලින් සහ පුද්ගලයන් බඳවා ගැනීම ඇතුලේ මේ ආදී සමස්ත ක්‍රියාවලියක් සිදු කරමින් ඉන්නේ. ඒ සමස්ත ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට බන්ධනාගාරවල තදබදය අඩු කරමින් හැබැයි එළියේ පාතාලයට සහ මත්ද්‍රව්‍යයට සම්බන්ධ අය අත්අඩංගු ගන්න පුළුවන්කම ලැබෙන්නේ. නේද? ඔබ කවුරුත් මං හිතන්නේ ඉල්ලනවා කියලා මේ සිදුවීමත් එක්ක එළියේ පාතාලය සහ මත්ද්‍රව්‍යයට සම්බන්ධ අය අත්අඩංගු ගැනීම නවත්තන්න කියලා. එහෙම කවුරුත් කියන්නේ නැහැ. ඒවත් කරගෙන යනවා. ඒ කරගෙන යනකොට අනිවාර්ය වශයෙන්ම මේ බන්ධනාගාර වලට යොමු කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මේකට මේ පද්ධති කීපයක්ම ඒ විදිහට ක්‍රියාත්මක විය යුතුයි. මට එල්ලීමක්. ඒදී සමස්ත මරණ කොච්චර සිද්ධ වෙලා තිබුණ තුවාල ලැබෙන්නේ මෙතන කාන්තාවන් සහ දරුවන් සිටිනවද? මීගම බන්ධනාගාරයේ කාන්තාව 166 දෙනෙක් රඳවලා ඉන්නවා. ඒ අතර දරුවන් සිටින මව්වරුනුත් ඉන්නවා. විදේශිකයොත් ඉන්නවා.
ප්‍රමාණයක්. ඒ අයට කිසිම හානියක් වෙලා නැහැ. උන් වෙනම කොටසක ඉන්නේ.